ඉන්න අද අපිත් එක්ක යමු දොළොස් භාගෙ පැත්තේ යන හැමෝටම මග ඇරෙන පුංචි කැලයක් ඇතුලේ හැංගිලා තියෙන දිය කොමිලියෝ ටිකක් බලලා එන්න. අතරමඟදී දෙයනේ කියලා ඔන්න Google Map එකේ පිටින් අපිට පාර නම් වැරදුනා. පාර වැරදුනාට බලන්නකෝ අපිට හම්බ වුණේ දේ. මේ දවස්වල ඉතින් මේ පැත්තේ යන ඔයාලට මේව නම් වරදින්නෙම නැහැ. පාර වැරදුනෙත් හොඳටයි කියලා අපි ආයෙම ගමන යන්න පටන් ගත්තා. එකපාරටම මේ වගේ තැනක් හම්බුනොත් ඔයාලට මොනා හිතෙයිද? ඔව් මටත් හිතුනේ ඔයාලට හිතුන දේම තමයි. පැනපු ගමන් ගිහිල්ලා කඩාගෙන කන්න. කොහෙද ඉතින් කරන්න බෑනේ. මුරකාරයෙකුත් හිටියනේ. ඒ නිසා බේරුණා. ටික වෙලාවක් එතන ඉඳලා අපි මුලින්ම යන්නේ සොළඹැල්ල බලන්න. Google අක්කා කියන විදිහට ගියොත් ඉතින් සොරිම තමයි. අපිට මේ වතාවෙත් පාර වැරදුනා. මැප් එකේ තියෙන විදිහට සොළඹැල්ල කියලා පෙන්නන්නේ රිසෝට් එකක්. දියැල්ල බලන්න මේ පැත්තෙන් යන්න බෑ. අපි ආයෙම මේන් රෝඩ් එකට ඇවිල්ලා මෙන්න මේ තියෙන වැල් පාලම දිගේ දියැල්ල බලන්න ගියා. ඒත් අපිට දියැල්ල මුලට නම් යන්න පාරක් හම්බ වුණේ නෑ. ඒ නිසා අපි මෙන්න මේ විදිහට පාරට ඇවිල්ලා මේ දියැල්ලේ ලස්සන බැලුවා. ඔයාලත් මේ වගේ වැල් පාලමක ගිහිල්ලා තියෙනවද? සොළඹැල්ල පාරේ ඉඳන් බලද්දි මේ විදිහට තමයි පේන්නේ. අපි යන්නේ දවස් නම් මේකේ ටිකක් වතුර අඩු වෙලා තිබුණේ. ඔයාලා මේ පැත්තේ එනකොට ගෙදරින් හරි මගින් හරි කෑම අරගෙන එනවා නම් වඩාත් හොඳයි. මොකද මේ පැත්තේ කෑම ගන්න ගොඩක් කඩවල් අඩුයි. මැප් එකේ පෙන්නන විදිහට මෙන්න මෙතනින් හැරිලා ඊළඟට අපි මේ යන්නේ මේ ගමනේ ලස්සනම ප්ලේස් එක බලන්න. මේ ලස්සන කඳුයාය පහු කරගෙන අපි මේ ඇවිල්ලා ඉන්නේ තුම්මලැල්ල බලන්න. මැප් එකේ තියෙන විදිහට පාර දිගේම ඇවිල්ලා මෙන්න මෙතන තියෙන රිසෝට් එකෙන් පහළට පාර අහගෙන ඔයාලට යන්න පුළුවන්. රිසෝට් එකේ අයගෙන් අහලා වාහනේත් එතන පාක් කරලා අපි දැන් යමු මේ ලස්සන දියකොමලි මුලටම. මේ රිසෝට් එක ගාවින් පහළට තියෙන අඩිපාර දිගේ මේ විදිහට දිගටම ඔයාට ගියාම මේ දියැල්ල මුලට යන්න පුළුවන්. ඔන්න අපි ආවා දියැල්ල මුලටම. හොව් චුට්ටක් නතර වෙලා ඔයාලත් මේ ලස්සන මුලින්ම බලලා ඉන්නකෝ. මේ තුරුගොම අතරින් කඩාගෙන හැලිලා මේ ගල්තලාව දිගේ මෙයා ගලාගෙන යන ලස්සන බලන්නකෝ. මේක නම් පුදුම ලස්සනක්. තාම මිනිස්සුන්ගෙන් හැංගිලා තියෙන මේ වගේ සුන්දර තැන් කොයිතරම් ඇද්ද කියලා මට හිතුණා. මේ ගල්තලාවත් එක්ක දියැල්ලට පුදුම ලස්සනක් එකතු වෙලා තියෙනවා. මෙතන තියෙන විශේෂත්වය තමයි මේ දියැල්ලේ මුලටම ගිහිල්ලා ඔයාලට නාන්න පුළුවන්. හැබැයි ඉතින් මෙතන තියෙන ගල් පොත්ත චුට්ටක් ලිස්සන නිසා ඔයාලගේ ආරක්ෂාව ඔයාලම බලා ගන්න ඕනේ. වැහි දවස්වලට මෙතන වතුර එකපාර වැඩි වෙන්න පුළුවන් නිසා ඒ ගැනත් අවධානයෙන් ඉන්න. මේ ඉන්නේ අපේ බොස්සා. මෙයාව මෙහෙම තියලා වීඩියෝ එකක් ගත්තේ නැත්තම් වැඩකුත් නෑනේ. අන්තිම පාරටත් දියකොමලිට බායි කියලා අපි ඊළඟට යමු වෙළඳැල්ල බලන්න. මෙන්න මෙතන තියෙන පාරෙන් හැරිලා දිගටම ගියාම ඔයාලට මෙන්න මේ වගේ හයික් එකකුත් ගිහලා තමයි මේ දියැල්ල ගාවට යන්න වෙන්නේ. කොහේ ගියත් ඉතින් අපිට මේ යාළුවෝ නම් වරදින්නේ නැහැ. මේ පාරේ අපිට වාහනවල යන්න අමාරු නිසා බයික් එක මගින් දාලා අපි පයින් තමයි ගියේ. ඊට පස්සේ මේ විදිහට මීටර් 900ක් වගේ දුර ගෙවලා අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ දියැල්ල ගාවට. බලන්නකෝ මේ පුංචි දියකොමලියගේ ලස්සන. මේ කඩා හැලෙන දියදහරත් එක්ක මෙතන තියෙන සීතල අපිව වෙනමම ලෝකයකට අරගෙන යනවා. මෙතන අවට තියෙන පරිසරයත් එක්ක මට මෙතනින් එන්නම හිතුනේ නැහැ. හිතලා බලන්නකෝ වතුර ගොඩක් තියෙන කාලෙට මේ දියැල්ල කොච්චර ලස්සනට ගලාගෙන යනවා ඇතිද කියලා. දියකොමලියටත් බායි කියලා ආපහු එද්දි අපිට හම්බ වෙච්ච දේ බලන්නකෝ. රතු පාට බල්බ් දැම්ම වගේ මේ වගේ ගස් නම් මෙහි හැම තැනම තියෙනවා. අපි වගේ දූරියන් පෙරේතයන්ට මේ වගේ දෙයක් දැක්කොත් කොහොම තියේද? මීට කාලයකට කලින් මටත් දූරියන් කියන්නේ එපාම කරපු කෑමක්. හැබැයි දැන් නම් මගේ ආසම පළතුරක්. ඒ රාජකාරියත් ඉවර කරලා අපි ආයෙම ගෙදර එන්න පිටත් වුණා. ආයෙත් කොහේ හරි යමු. හැමෝටම බායි.